guys අද අපි ගම්පියා කරන්න ආවේ පෙරේරා සන්තෝෂස් කැරවන් ෆ්‍රෙෂ්. ඔයාලට මම අද ගෙනාවේ කැරවන් ෆ්‍රෙෂ් එකේ කොෆි එකයි පෙරේරා සන් එකේ කොෆි එකයි. අනිත් එක ෆලූඩාත් ඒ වගේම දෙකක් ගත්තා. අපි බලමු මෙයාලගේ ටේස්ට් වයිස් ප්‍රයිස් වයිස් කොහමද කියලා. ඔයාලට පෙන්නන්නේ කැරවන් ෆ්‍රෙෂ් එකේ තියෙන ෆලූඩා එකයි පෙරේරා සන් එකකින් ගත්ත ෆලූඩා එකයි. එයාලගේ ප්‍රයිස් එක උනේ අපිට මේක 240ක් වුණා. මේ කැරවන් ෆ්‍රෙෂ් එකෙන් ගත්ත එක 190ක් වුණා. එයාලා මිලිලීටර වලින් බැලුවොත් එimhe මේක මිලිලීටර 30යි මේක මිලිලීටර 190. අපි බලමු මෙයාලගේ මේ ප්‍රයිස් එකටත් මෙයාලා දෙන වැලියු එකටත් ඇත්තටම මේක සුපිරිද නැද්ද කියලා. පෙරේරා සන් එකේ ෆලූඩා එක බලමු අපි මේ කැරවන් ෆ්‍රෙෂ් එකේ ෆලූඩා එක. ඒකම අවුලක් නැහැ guys. මට දෙන්න පුළුවන් රේට් එක වෙනවා කැරවන් ෆ්‍රෙෂ් එකේ ෆලූඩා එකට 10ට 8ක් වගේ දෙන්න පුළුවන්. පෙරේරා සන් එකේ ෆලූඩා එකට 10ට 7ක් වගේ දෙන්න පුළුවන්. දෙකේම කම්පෙයාර් කරලා බැලුවොත් මේක ඇවිල්ලා පැණි රහ ගතිය පොඩ්ඩක් වැඩි. මේක ඇවිල්ලා පැණි රහ ගතිය පොඩ්ඩක් අඩුයි. අවුලක් නැහැ දෙකම ෂේප්. අපි බලමු කැරවන් ෆ්‍රෙෂ් එකේ කොෆි එකද හොඳ නැත්නම් පෙරේරා සන් එකේ කොෆි එකද හොඳ කියලා. චෙක් කරලා බලමු. සුපිරි අයිටම් දෙකම අවුලක් නැහැ. දෙකටම එක සමාන රිවිව් එකක් දෙන්න පුළුවන් මට. කොහොමද කිව්වොත් මේකට 10ට 8ක් දෙන්න පුළුවන්. මේකට 10ට 8ක් ඒ වගේම දෙන්න පුළුවන්. දෙකම කම්පෙයාර් එකකට ගත්තොත් ලොකු වෙනසක් නැහැ. අයිස් කෝපි එක නම් සුපිරි. ඕවරෝල් අපි දෙකම try කරලා ඉවරයි. දෙකෙන්ම ගත්තොත් එහෙම මේ දෙකෙන් දිනන්නේ කැරවන්